ආයුබෝවන් තෙරුවන් සරණයි. ටික කාලෙකට පස්සේ මට හිතුණා ඔයාලට අලුත් වීඩියෝ එකක් ගේන්න ඕන කියලා. මොකද මේ දවස්වල අපි ගොඩාක් අහනවා හැමෝගෙම දකිනවා විවිධ කතා කරනවා මේ ග්‍රහ මාරුවක් ගැන. ප්‍රබල ග්‍රහ මාරුවක් අවුරුදු 2කමාරකට වරක් සිද්ධ වෙන සෙනසුරු මාරුව මේ පාර කුම්භ රාශියේ ඉඳලා මීන රාශියට මාරු වෙනවා. කියන්නේ යාගේ මූලස්ථානයේ ඉඳලා වෙනත් තැනකට මාරු වෙනවා. 2025 මාර්තු මාසේ 29 වෙනිදා හරියටම රාත්‍රී 9:41ට. ඉතින් මෙන්න මේ ග්‍රහ මාරුව ගොඩ දෙනෙකුට බලපෑම් ඇති කරන්න පුළුවන් ග්‍රහ මාරුවක්. ඉතින් ඒ ග්‍රහ මාරුව ගැන කතා කරන්න කලින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒත් එක්කම බෙල් බටන් එක ඕල් කරලා තියාගන්න. ඔයාට මම වීඩියෝ දාපු ගමන්ම බලන්න පුළුවන්. හොඳයි. එතකොට අවුරුදු 2කමාරකට වරක් සිද්ධ වෙන මේ සෙනසුරු ග්‍රහ මාරුව, රාශි මාරුව මේ පාර මේ පාර සිද්ධ වෙන්නේ කුම්භ රාශියේ සිට මීන රාශියට. හැබැයි මේ කුම්භ රාශියේ සිට මීන රාශියට සෙනසුරු මාරුව සිද්ධ වෙන්නේ හරියටම අවුරුදු 29කට එහෙම නැත්නම් 30කට ආසන්න කාලයකට පස්සේ. 1996 මේ සෙනසුරු මාරුව මීනයට මාරු වුණාට පස්සේ තමයි මේ අවුරුද්දේ මාර්තු මාසේ 29 වෙනිදා මේ සෙනසුරු මාරුව සිද්ධ වෙන්නේ. ඒතකොට මේ සෙනසුරු මාරුවත් එක්ක බෞද්ධ අබෞද්ධ ගොඩ දෙනෙක් බය වෙනවා. මොකද සෙනසුරු කියන්නේ භයානක එහෙම නැත්නම් අසුබ ඵල දෙන නරක ග්‍රහයක් කියලා හිතන්නේ. ඉතින් ඒ නරක ග්‍රහයාගේ බලපෑම අපිට කොහොමද ලැබෙන්නේ කියලා කතා කරන්න. ඉතින් අද මම මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සුබ ඵලද එහෙම නැත්නම් ලග්න වලට බලපාන විදිහද නෙවෙයි. ඔයාට ඒ ඕනම දෙයක් ඔය ජ්‍යොතිෂ නාලිකාවලින් බලා ගන්න පුළුවන්. අද මම කතා කරන්නේ ඔයාට මේ සෙනසුරු මාරුව නිසා සිද්ධ වෙන අපලය එහෙම නැත්නම් බලපෑම නැති කරගන්න, අවම කරගන්න මොනවද අපි කරන්නේ කියලා කියන පිළිවෙත් පිළියම් ටිකක් තමයි මම කතා කරන්නේ. හොඳයි, අපි මුලින්ම බලමු මොකක්ද මේ අපලයක් කියන්නේ. ඒක සෙනසුරුගෙන් නෙවෙයි මොන ග්‍රහයකින් ආවත් අපලයක් නම් ඒ අපලය කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් අපිට සුබඵලයක් නම් ඒ සුබඵලය කියන්නේ මොකක්ද කියන එක පොඩි පැහැදිලි කර ගැනීමක් අපි බෞද්ධ දර්ශනයට අනුව සිද්ධ කරනවා නම් අපලයක් කියලා කියන්නේ අපි පෙර භවවල පෙර ආත්මවල අපි කරපු අකුසල් ඵලදීමක් තමයි මේ අකුසල් අපලයක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි පෙර ආත්මවල අපි කරපු දස අකුසල් වල ප්‍රතිඵල අපිට මේ ආත්මෙදී ලැබෙන ආකාරය තමයි මේ අපල කියලා අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි කතා කරනවා අපිට සුබඵල කියලා කියන්නේ මොනවද? ඒකේ සුබඵල කියලා කියන්නේ අපි පෙර ආත්මවල කරපු පින්වල එහෙම නැත්නම් දස කුසල් වල මේ ආත්මේ අපිට ඵල දෙන ආකාරය. ඒක තමයි මේ අපල සහ සුබඵල කියලා අපි කතා කරන්නේ. එතකොට මම දස අකුසල් ගැන සහ දස කුසල් ගැන වෙනමම මම වීඩියෝ එකක් කරන්නම්. ඒක අනාගතයේ දවසකදී සිද්ධ කරන්නම්. එතකන් අද අපි කතා කරමු කොහොමද මේ සෙනසුරු මාරුව නිසා අපිට සිද්ධ වෙන එහෙම නැත්නම් මේ ග්‍රහ මාරුව නිසා අපිට සිද්ධ වෙන අපල ගතිය එහෙම නැත්නම් මේ අපලය සමනය කරගන්නේ සහ ඒකෙන් සහනයක් ලබා ගන්නේ කොහොමද කියලා. ප්‍රධාන වශයෙන් මේ සෙනසුරු ග්‍රහයාගේ හරහා සිද්ධ වෙන්න පුළුවන් දේවල් තමයි යා වචනයට අදාළ දේවල් එහෙම නැත්නම් අපලයන් තමයි වැඩිපුරම සිද්ධ කරන්නේ. ඒකෙදිත් අපිට කතා කරන්න පුළුවන් වචනය නිසා සිද්ධ වෙන බොරු කීම, කේලාම් කීම, පරස වචන, හිස් වචන වගේ ප්‍රධාන අකුසල් නිසා අපිට මොන විදිහේ විපාක ලැබෙනවද කියන එක ගැන කතා කරනවා. එතකොට ඊට කලින් අපි දැනගන්න ඕනේ අපි කරන්න ඕන දේ තමයි අපි අපේ වචනේ සංවර කරගන්න එක. වචනේ පිළිබඳ සීලයකට අනුගත වෙන එක තමයි අපි කරන්න ඕනේ. වචනයෙන් කරන අකුසල කර්ම අතහැරලා පුළුවන් තරම් වචනයෙන් කරන කුසල කර්ම සිද්ධ කරන්න ඕනේ. එතකොට මේකෙදි කරන්න ඕන දේවල් තමයි පිරිත් කියන එක, එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා වලට සම්බන්ධ වෙන එක, ඒ වගේ බුද්ධ පූජාව, බුදු ගුණ සිහි කිරීම, බුදු ගුණ කීම, සංඝ ගුණ කීම, දහම් ගුණ කීම මේ වගේ දේවල් තමයි වචනේ තියෙන කුසල කර්ම අපිට කරන්න පුළුවන් දේවල්. හරි. එතකොට අපි මේ සෙනසුරු මාරුවෙන් සඳහා වෙන අපලය දුරු කරන්න අපි මාර්තු 29 වෙනිදා මොනවද කරන්න ඕනේ? එහෙනම් අපි එතෙන්ට යමු. එතකොට මම මේ කියන පිළියම් නිසියාකාරව සාර්ථක කරගන්න නම් ඔයා මේ පිළිවෙත් වලට අනුව නිවැරදිව
පිළිවෙත් අනුගමනය කිරීම වැදගත් වෙනවා. එහෙමනම් අපි පටන් ගනිමු. අපි 29 වෙනිදා රාත්‍රියේ 9:41ට තමයි මේ ග්‍රහ මාරුව සිද්ධ වෙන්නේ. හැබැයි 21 කියලා කියන්නේ සෙනසුරාදා සෙනසුරුගේ දවස. එතකොට සෙනසුරාදා තමයි මේ ග්‍රහ මාරුව සිද්ධ වෙන්නේ. එහෙනම් එක ප්‍රබල ග්‍රහ මාරුවක් ඒක අපි හැමෝම කතා කරනවා. ඉතින් සෙනසුරාදා නිසා අපිට මේක ලේසියෙන්ම මේ පිළිවෙත් පිළියම් ටිකත් ලේසියෙන්ම කරන්න පුළුවන්. ඉතින් මේ සෙනසුරාදා කියලා කියන්නේ අපි ටිකක් වැඩිපුර නිදා ගන්න දවසක්. නමුත් විශේෂයෙන් මේ 29 වෙනිදා ටිකක් කලින් නැගිටින්න පාන්දරින් අවදි වෙලා පිරිසිදු වෙලා බුදු පහන දල්වලා ඔයා පංචශීලයේ සමාදන් වීම කළ යුතුයි. එතකොට පිරිසිදුව පංචශීලයේ සමාදන් වෙලා මුළු දවස පුරාම මේ පන්සිල් ආරක්ෂා කරගෙන මෛත්‍රී සිතින් කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒත් එක්කම උදේ පාන්දරම ඔයා බල්ලන් සහ කපුටන් වගේ පීඩිත සත්තුන් සඳහා කෑම ටිකක් දෙන්න ඕනි. ඒ උදේ පාන්දරම කපුටන්ට උදේ පාන්දර කිරිබතක් හදලා පුළුවන් නම් ගිතෙල් මිශ්‍ර පහන් තිරයක් දාලා ඒක කපුටන්ට දුන්නා නම් හොඳයි. ඒක ගොඩාක්ම වටිනවා. ඒත් එක්කම අහල පහල බල්ලෝ ඉන්නවා නම් ඒ බල්ලන්ටත් කෑම ටිකක් දෙන්න. මේ කියන පිළියම් පිළිවෙත් සෙනසුරාදා උදේ කරන්න ඕනේ. උදේම පිරිසිදු වෙලා ඔයාට පුළුවන් නම් අහල පහල තියෙන තැන් වලකින් හොඳ පිරිසිදු මල් පිපිච්ච මල් ඕනම පාටක සෑම පාටකම මල් හැකිතාක් නෙලා ගන්න. නෙලාගෙන සූදානම් කරගන්න. ඊට පස්සේ පැන් කලයකට ඇතිවෙන ප්‍රමාණයේ ජලය පිරිසිදු ජලය පෙරලා භාජනයකට දාලා බෝතලයකට දාලා තියාගන්න. මේකට පැන් කලයට දාන්න සුදු හඳුන් කුඩු ටිකකුත් සූදානම් කරගන්න. ඊට අමතරව ඔයා පහන් 9කට අවශ්‍ය කරන තෙල් සහ තිර හඳුන් කුරු සූදානම් කරගන්න. පහන් තිර සහ හඳුන් කුරු අවශ්‍ය කරන ප්‍රමාණය සූදානම් කරගන්න. එතකොට පොල් තෙල්, තල තෙල්, එළඟි තෙල් සහ අබ තෙල් තමයි සූදානම් කරගන්න ඕන. විශේෂයෙන්ම වැඩිපුර අවශ්‍ය වෙන්නේ එළඟි තෙල්. දැන් මම මෙහෙම කිව්වහම ඔයාට හිතෙයි අනේ අපිට එළඟි තෙල් ගන්න විදිහක් නැහැ. මට පොල් තෙල් ගන්න විදියක් නැහැ. මට පහන් 9ක් පත්තු කරන්න බැහැනේ කියලා හිතෙයි. හරි. ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් පත්තු කරන්න පුළුවන් එක පහන නම් ඒකට දාන්න පුළුවන් පොල් තෙල් නම් පොල් තෙල් ටිකක් අරගෙන සූදානම් වෙන්න. ඔයාට මල් වර්ග ගැන මම කිව්වනේ මල් ඕන තරම් කඩා ගන්න කියලා. හැබැයි එච්චර මල් ගොඩක් කඩා ගන්න නෑ. මල් ටිකයි තියෙන 3-4යි තියෙන්නේ. ඒත් කමන්නේ. ඔයාට පුළුවන් ප්‍රමාණයෙන් ලෑස්ති වෙන්න. හැබැයි මම කිව්වේ මේ ඔයාට අවම වශයෙන් මෙහෙම ටිකක් ලෑස්ති කරගන්න ඕනේ කියලා මම කියන්නේ. වැඩිපුර තිබුණා කියලා ප්‍රශ්නයක් නෑ. පහන් 9යි කියලා කිව්වම පහන් 9ටම සූදානම් වෙනවා. එහෙම නැත්නම් ඔයාට ඊට වඩා පුළුවන් නම් ඊට වඩා කමන්නේ නෑ. පැන් කලයක් කියලා කියන්නේ පැන් කලයට වඩා පැන් කල 3-4ක් 7ක් 8ක් 10ක් ඕන තරම් ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නෑ. ඔයා ඒකට සූදානම් වෙන්න. හරි. ඒ භාණ්ඩ ටික සූදානම් කරගන්න. ඊට පස්සේ මම පන්සලට ගෙනියන්න ඕන භාණ්ඩ ටිකකුත් කියනවා. ඒ ටිකත් සූදානම් කරගෙන අපි පන්සලට යන්න ඕනි. එහෙනම් අපි දැන් පන්සලට යන්න කලින් මෙන්න මේ භාණ්ඩ ටික සූදානම් කරගන්න ඕනි. අපි අර නෙලාගත්ත මල් ටික ගන්න ඕන. ඔයාලට පුළුවන් නම් මල් මාලයක් ගොතා ගන්න පුළුවන් නම් මල් මාලයකුත් ගොතා ගන්න. එතකොට අර පෙරාගත්ත ජලය පිරිසුදු ජලය. එතකොට ඒකට දාන්න තියෙන සුදු හඳුන් කුඩු. තෙල් වර්ග ටික පොල් තෙල්, තල තෙල්, අබ තෙල් සහ එළඟි තෙල්. එළඟි තෙල් වැඩිපුර තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒත් එක්කම පරණ රෙදි කෑල්ලක්. හැබැයි පිරිසිදු රෙදි කෑලි කිහිපයක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය නම් ගන්න. කියන්නේ ඒක අවශ්‍යයි ඒ ටික තියාගන්න. ඒත් එක්කම ඔයාට අවශ්‍යයි කියලා හිතෙනවා නම් ඔය අත්මෙහෙස් තියෙන අපි කියන සර්ජිකල් ග්ලව්ස් ඒවා ටිකක් අතට ගන්න. ඒ ටිකක් ලෑස්ති කරගන්න. ඒත් එක්කම ගිනි පෙට්ටියක් අනිවාර්යෙන් ගිනි පෙට්ටියක් ගන්න. ලයිටරයක් හරි කමන්නේ. හඳුන් කුරු වලට හැකි තරම් ප්‍රමාණයට හඳුන් කුරු ගන්න. ඊට වඩා තවත් පුළුවන් නම් හඳුන් කුරු ටිකකුයි තව පොල් කටු ටිකක් පුච්චලා දුම් අල්ලන්න පුළුවන් ටිකක් අඟුරු ටිකක් හදා ගන්න පුළුවන් දෙයක් තියෙනවනේ ඒකත් සූදානම් කරගන්න. දුම් අල්ලන්න අවශ්‍ය කරන සුවඳ කුඩු ටිකකුත් ගන්න. ඒත් එක්කම වාඩි වීම සඳහා ඉටි කොලයක් පැදුරක් එහෙමත් නැත්නම් ඔයාලා බිම ඉඳ ගන්න අමාරුයි නම් පොඩි පුටු තියෙනවා නම් ඒ කිහිපයක් හරි කමන්නේ සූදානම් කරගන්න. ගිලන්පස ටිකක් සූදානම් කරගන්නවා නම් ගොඩාක් හොඳයි. ඒත් එක්කම සබන් කෑල්ලක් එහෙම නැත්නම් වීම පොඩ්ඩක් ඒ වගේම පිරිසුදු කාරක මොන හරි ටිකක් ලෑස්ති කරගන්න. ඒ වගේම අපි ස්ථාන 3කට පුළුවන් විදිහට කුඩා ප්‍රමාණයේ කුඩා පිරිකරක් සූදානම් කරගන්න. ඒක පෙනඩෝල් කාඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවාම හරි විදිහේ පන්සලකට පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය කරන විදිහේ කුඩා පිරිකර 3ක් සූදානම් කරගන්න. මෙන්න මේ ටික සූදානම් කරගෙන ඔයා පිරිසිදු වෙලා සුදු ඇඳුමකින් සැරසිලා පන්සලට යන්න ඕන. ළඟම තියෙන පන්සලට යන්න. දුර යන්න අවශ්‍ය නැහැ. ප්‍රසිද්ධයි කියන පන්සල් වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. හාස්කම් තියනවා කියලා කියන පන්සල් වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. හැම පන්සලකම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනක් නම් ඒක පන්සලක්. අන්න එතෙන්ට ගිහිල්ලා අපි මේ
පිළියම් පිළිවෙත් ටික කරමු. හරි. අපි දැන් පන්සලට යමු. ඔයා දැන් පන්සලට ආවා. පන්සලට ඇවිල්ලා ඔයාගේ භාජන ටික පැත්තකින් පිරිසිදු තැනකින් තියලා, උස් ස්ථානකින් තියලා, ඔයා කරන්න ඕන දේ තමයි පළවෙනියෙන්ම පන්සලේ බෝ මළුව ළඟ තියෙන සහ චෛත්‍ය මළුව ළඟ තියෙන බුදු මැදුරේ තියෙන සියලුම මල් ආසන ටික පරමල් ටික අයින් කරලා මල් ආසන පිරිසිදු කරන්න. වතුර ටිකක් දාලා සෝදලා දාන්න. අන්න එතකොට තමයි අර මං කිව්වේ පරණ රෙදි කෑල්ල පාවිච්චි කරන්න. ඒකෙන් පිහලා හොඳට පිරිසිදු කරන්න. ඒත් එක්කම මිදුල් මම්පෙත් අමදින්න. කියන්නේ මිදුල පාරවල් තමන්ට පුළුවන් ප්‍රමාණය අමදින්න. හිතන්නකෝ ආසනීප කෙනෙක් නම් ඔයාලට ගොඩාක් වැඩ කරන්න බෑ. නමුත් ඔයාට පුළුවන් ප්‍රමාණය කොලයක් දෙකක් ඇහිඳලා දැම්මත් කමක් නැහැ. මිදුල් මම්පෙත් අමදින එකට අයිති ඒක. ඒක නිසා ඒක කරන්න. ඊට පස්සේ පහන් වැට පිරිසුදු කරන පහන් වැටම ඔයාට කරන්න බැයි නම් පහන් 3-4ක්. ඔයා පහන් පත්තු කරන ප්‍රමාණය පහන් ටික පිරිසුදු කරන. අඩුම තරමේ පහන් 9ක් පත්තු කරනවා නම් පහන් 9වත් පිරිසුදු කරගන්න. ඔයාට පුළුවන් නම් මුළු පහන් වැටම පිරිසුදු කරන්න. ඒක ගොඩාක් හොඳයි. අන්න ඒකට තමයි මම අර කියපු පරණ රෙදි කෑලි ටික අවශ්‍ය වෙන්නේ. ඒත් එකම අර අත් ග්ලව්ස් තියෙනවා නම් එහෙමත් නැත්නම් අර සර්ජිකල් ග්ලව්ස් කියලා මම කිව්වේ. ඒ සර්ජිකල් ග්ලව්ස් තියෙනවා නම් අතේ කළු ගෑවෙන්නේ නැති වෙන්න මේ පහන් ටික පිරිසුදු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා හඳුන් කූරු රඳවන තැන්වල ඒව ටික පිරිසුදු කරන්න ඕනේ. ඒ තැන්වල තියෙන පරණ හඳුන් කූරු ලී කූරු ටික අයින් කරලා ඒක ලස්සනට පිළිවෙලට හදන්න. ඊට පස්සේ පැන් කලයක් සෝදලා පිරිසිදු කරලා තියාගන්න. පැන් ටික දාන්න ඕන නිසා පැන් කලේ සෝදලා ගන්න. මොකද සමහර පැන් කල තියෙනවා. සමහර අය පැන් ගිහින් දානවා, ගෙනත් තියනවා, ගිහින් දානවා, ගෙනත් තියනවා. මේ වගේ DS වල බැඳිලා ඇතුලේ සත්තු ඉඳලා සත්තු ජරා කරලා ඒ වගේ තියෙනවා. ඒක නිසා පිරිසිදු කරලා තියාගන්න ඕන. ඊට පස්සේ ගිලම්පස සූදානම් කරගෙන ආවා නම් ගිලම්පස දාන්න අවශ්‍ය කරන භාජන ටික පිරිසිදු කරලා තියාගන්න. සාමාන්‍යයෙන් වර ගෙදරින් භාජන ගෙනියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම නම් සාමාන්‍යයෙන් කරන්නේ මට අවශ්‍ය කරන භාජන ටික ඔක්කොම ගෙදරින් අරන් යනවා. නමුත් ඒක හැම දිනකටම කරන්න බැරි නිසා බොහෝ පන්සල්වල මේ ගිලම්පස තියෙන භාජන තියෙනවා. ඒ භාජන ටික අරගෙන පිරිසිදු කරලා තියාගන්න. හරි. පිරිසිදු කිරීමේ සහ මලුමම් පෙත් ඇමදීමේ කටයුතු අවසන් වෙලා ඔයාගේ අතපය පිරිසිදු කරගන්න. ඊට පස්සේ පැන් කලේ සූදානම් කරන්න. ඒකට අර සුවඳ කුඩු ටික සුදු හඳුන් කුඩු ටික දාලා ලෑස්ති කරගන්න. ඒත් එක්කම ඔයා දුම් කබල පත්තු කරලා තියෙනවා නම් ඒ දුම් කබලේට සුවඳ දුම් ටික දාලා සාම්බ්‍රාණි දුම් ටිකක් හරි මොනවා හරි සුවඳ එන දුම් ටිකක් කුඩු ටිකක් දාලා අදාළ ස්ථාන හැම තැනකටම හොඳට දුම් අල්ලන්න. ඊට පස්සේ පහන් ටික දල්වන්න. ඔය පහන් ටික දල්වලා හඳුන් කූරු පත්තු කරලා සූදානම් වෙන්න ඊට වන්දනා කටයුතු කරන්න තියෙන. ඊට පස්සේ අර පැන් කලේ සකස් කරගත්ත පැන් කලේ බෝධිය වටා 3 වරක් ප්‍රදක්ෂිනා කරන්න ඕනේ. මේ පැදකුණු කරනවා කියලා අපි කතා කරන්නේ තමන්ගේ දකුණු අත බෝධිය පැත්තට හිටින විදිහට බෝධිය වටේ යන එක. එතකොට මේ යනකොට නිකම්ම යන්න එපා. පැන් කලේ අතේ තියාගෙන ඉස්සරහා පාර දිහා බලාගෙන බුදු ගුණ සිහි කරන්න. තමන්ගේ සිත සම්පූර්ණයෙන්ම බුදු ගුණවල පිහිටවලා මේ වට 3 ගමන් කරන්න. බෝධිය වටා තමන්ගේ දකුණු අත බෝධිය පැත්තට තියෙන විදිහට තමයි මේ ප්‍රදක්ෂිනාව කරන්න ඕනේ. එහෙම වට 3 ගිහිල්ලා පැන් කලේ බෝධීන් වහන්සේට පූජා කරන්න. එහෙම නැත්නම් පැන් කලේ බෝධියට වක් කරන්න. ඊට පස්සේ ගිලම්පස මල් මේ දේවල් ටික සකස් කරගත්ත දේවල් ටික බෝධීන් වහන්සේට මුලින්ම පූජා කරන්න ඕන චෛත්‍ය රාජන් වහන්සේට. ඊට පස්සේ බෝධීන් වහන්සේට සහ පිළිමෙගෙට පූජා කරන්න. මේ ටික පූජා කරලා කාටවත් කරදරයක් නැති තැනක වාඩි වෙලා දැන් වන්දනා කටයුතු කරන්න සූදානම් වෙමු. ඊපස්සේ අපි දැන් කාටවත් කරදර නැති තැනක වාඩි වෙලා මේ සියලුම පූජාව ලෞතර බුදුරජාණන් වහන්සේට සහ බෝධීන් වහන්සේට පූජා කරන්න. ඒ පූජා කරන කවි වාගාව සූදානම් කරගෙන බෝධි පූජා පොතක් දිහා බලාගෙන හරි කමන්නේ පූජාවන් බෝධීන් වහන්සේට සහ ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ඊට පස්සේ බෝධි පූජා කවි කියන්න. මේ ටික කියලා ඉවර වෙලා ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි 3 සූත්‍රය සජ්ජායනා කරන්න ඕන. මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රය කියන 3 සූත්‍රය සජ්ජායනා කරන්න ඕනේ. ඊට පස්සේ ජයපිරිත සජ්ජායනා කරන්න, ජලනන්දන පිරිත සජ්ජායනා කරන්න, අවසානයේ නවග්‍රහ ශාන්තිය කියලා මේ වන්දනාව එතනින් අවසන් කරන්න. ඊට පස්සේ ඔයා මෛත්‍රී භාවනාව විනාඩි 10ක් විතර මෛත්‍රී භාවනාව සිද්ධ කරන්න. ඒකෙන් පස්සේ ඔයා තෙරුවන් කමා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරලා ප්‍රාර්ථනා ගාථා ටික කරලා වගේ වන්දනාව අවසන් කරන්න. වන්දනාව අවසන් කරලා වන්දනාව අවසානයේ ඔයා
පොඩි කන්නලව්වක් කරන්න ඕන. දෙවියන්ට කන්නලව් කරන්න ඕන. ඔයාගේ ඉෂ්ට දේවතාවුන් ඇතුළු ඔයාගේ පින් අනුමෝදන් කරගත්ත සියලුම දෙවියන්ගෙන් ඉල්ලන්න මට සියලුම ග්‍රහයන්ගෙන් සිදුවන අපල දුරු කරලා සිත සාන්ති උදා කරලා දෙන්න. විශේෂයෙන්ම අද දවසේ සිද්ධ වෙන මේ සෙනසුරු මාරුව නිසා මාහට සිද්ධ වෙන අපලයක් වෙනවා නම් ඒ අපලය මගහරවලා මට සුභ සිද්ධියක් සිද්ධ වෙනවා නම් ඒක උපරිම අයුරින් පළ දීලා මට සිත සාන්තිය සලසලා දෙන්න කියලා දෙවියන්ට කන්නලව් කරන්න. මෙන්න මේක හරියටම කරොත් ඔයාට මේ සෙනසුරු මාරුව නිසා සිද්ධ වෙන අපලය සෙනසුරු මාරුව නිසා ඔබට සිද්ධ වෙන අහිතකර බලපෑම අවම කරගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය පිළියම් පිළිවෙත් ටික ඔයා අනිවාර්යයෙන්ම 29 වෙනිදා කරන්න. 29 වෙනිදා උදේ වරුවේ කරන්න ඕන. උදේ 6ත් 7ත් අතර කරනවා නම් වඩාත් හොඳයි. හැබැයි එහෙම 6ත් 7ත් අතර මට කරගන්න බැරි වුණානේ කියලා හිතෙනවා නම් හැබැයි දාල් 12ට කලින් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. එහෙමත් කරන්න බැරි වුණොත් ඔයාට පුළුවන් වෙලාවක පන්සලට ගිහලා ඔය පිළියම් පිළිවෙත් ටික ඔය විදිහට කරගන්න. ඊට පස්සේ ඔයා හැම සෙනසුරාදාම ඔය දේ කරනවා නම් ගොඩාක්ම හොඳ ප්‍රතිඵල ඔයාට ගන්න පුළුවන්. ඔයාට අපල තත්වයන් මගහරව ගන්න පුළුවන්. ඊට අමතරව මේ මම කියපු පිළියම් පිළිවෙත් වලට අමතරව සෙනසුරාදා උදේවරුේ මේ පූජාව තියෙන එක සහ ඔයාට පුළුවන් හැම වෙලාවකම බලු කපුටු දානයක් දෙන්න. මේ බලු කපුටු දානයක් දෙනවා කිව්වහම මහා බත් ගොඩක් බෙදාගෙන හදාගෙන ගිහිල්ලා ගෙවල් ගානේ පාරවල් ගානේ ගිහිල්ලා බල්ලොන්ට කතා කර කර කපුටන්ට කතා කර කර බෙදෙන එක නෙවෙයි කරන්න ඕන. ගෙදර තමන්ගේ වටපිටාවේ තමන්ට පුළුවන් ප්‍රමාණය දුරින් ඉන්න අයට බල්ලන්ට සහ කපුටන්ට කෑම ටිකක් දෙන්න. ගෙදර ඉන්න බල්ලට හරි කමක් නැහැ කෑම ටිකක් දෙන්න. ගෙදරට එන කපුටන්ට ඔය බිත්තියක් උඩින් හරි කොහේ හරි භාජනයක් තියලා තාප්පයක් උඩින් හරි භාජනයක් තියලා මේ තමන්ට පුළුවන් විදිහට කෑම ටිකක් දෙන්න. ඊළඟට ඔයාට පුළුවන් නම් වම් පාදයේ අහිමි වෙච්ච කෙනෙකුට එහෙම නැත්නම් වම් පාදයේ තුවාලයක් තියෙන කෙනෙකුට දානයක් දෙන්න. එහෙම නැත්නම් එයාට පිහිට වෙන්න. එයාට මොනවා හරි දෙයක් දැන් වම් පාදයේ අහිමි වෙච්ච කෙනෙකුට කීලිකරුවක් අරන් දෙන්න. එහෙම නැත්නම් එයාට වෙන මොන හරි උපකාරයක් කරන්න. ඒක ගොඩාක් වටිනවා ඔයාට මේ අවස්ථාවේ මේ සෙනසුරුගෙන් සිද්ධ වෙන අපලයෙන් දුරු කරන්න. ඊට පස්සේ ජීවිත අවදානමට ලක් වෙලා ඉන්න ඕනම කෙනෙකුට එහෙම නැත්නම් දුකී දුප්පත් ඕනම කෙනෙකුට ඕනම කෙනෙකුට උදව් කරන්න. ජනතාවට මිනිස්සුන්ට උදව් කරන්න. හැම වෙලේම උදව්වක් අවශ්‍ය කෙනෙකුට අවස්ථාවක මගහරින්න එපා. ඒ වෙලාවට දානයක් දෙන්න. එහෙනම් Tamanට පුළුවන් විදිහේ උපකාරයක් කරන්න. ඒත් එක්කම විශේෂයෙන්ම ඔබට පුළුවන් නම් නුග ගහකට සාත්තු කිරීම කරන්න. ඒකෙන් ඔයාට ගොඩාක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. නුග ගහකට වතුර දාන එක, එහෙම නැත්නම් නුග ගහක් ළඟට වෙලා ඉන්න එක, නුග ගහේ අත්තක් අල්ලන් ඉන්න එක, නුග ගහ ඇසුරු කරගෙන ඉන්න එක, නුග මුලක් හරි කමන්නේ. නුග කොළ අල්ලන් ඉන්න එක. මෙන්න මේ නුග ගහත් එක්ක ඔයාගේ ජීවිතේ සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන් නම් ඔයාට තවත් සුබඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියපු පිළියම් පිළිවෙත් හැම සෙන්සුරාදාකම සහ හැම වෙලාවකම Tamanට පුළුවන් හැම වෙලාවකම සිද්ධ කරන්න. ඒත් එක්කම 29 වෙනිදාට විශේෂයෙන් අර මං කියපු පූජාවන් සහ ඒ අවශ්‍ය කරන පිළියම් පිළිවෙත් ටික කරගන්න. එතකොට ඔයාලට 29 වෙනිදා රාත්‍රී 9:41ට සිද්ධ වෙන මේ සෙනසුරු ග්‍රහ මාරුව එහෙම නැත්නම් සෙනසුරුගේ මේ සංක්‍රාන්තිය සෙනසුරු මීන රාශියට ගත වීම නිසා ඔබට සිද්ධ වෙන්න තියෙනවා නම් මොන රාශියකට එහෙම නැත්නම් මොන ලග්නයකට එහෙම නැත්නම් මොන තත්වයකට ඔබට බලපෑමක් තිබුණත් ඔබට ඒකෙන් සහනයක් ලබා ගන්න පුළුවන් කියන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඔබ මේ හැම දෙයක්ම කරන්න ඕන හිතේ විශ්වාසයෙන් සහ ඒත් එක්කම තෙරුවන් කෙරෙහි තියෙන අචල විශ්වාසයෙන් මේක කරන්න ඕන. ඒත් එක්කම ඔබ හැම වෙලාවකම පංචශීලයේ පිහිටලා පංචශීල ආරක්ෂා කරමින් ඒකට අනුව ජීවිතය ගත කරමින් මෛත්‍රී සහගතව මේ කටයුතු සියල්ල සිද්ධ කරන්න. එතකොට ඔයාට ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලැබෙනවා ඒකාන්තයි. එහෙනම් ඔබට සුබ අනාගතයක්. නැවතත් අපි ඉක්මනින්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔබට තෙරුවන් සරණයි.